ආයුබෝවන් තේරවිලි 3000ට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද 72 වෙනි කොටස. ප්‍රශ්නාංක 711. කඳු බැන්දත් බැරි ඒගොන් අල්ලන්න, මදු හැදුවත් බැරි ඒගොන් අල්ලන්න, තන බිම් වල නොසිටි උන් වල්කන්න, තොපි දුටු ගොන් යන්නේ මූදට යන්න. පිළිතුර ගඟ. ප්‍රශ්නාංක 712. කටුවානෙන් කෙටුවා වැනි කොලේ හැටි, රතු නූලෙන් ගෙතුවා වැනි මලේ හැටි, තුන් මස පිරෙන විට කුකුලෙක් විතර ඇති, සාර මසට පැසෙනා ගෙඩි කියන් සකි. පිළිතුර අන්නාසි ගෙඩිය. ප්‍රශ්නාංක 713. අත්ත අගින් සූවිසි මල පිපෙන්නේ, නැට්ට ළඟින් කිරි වැදිලා පැසෙන්නේ, ඇටත් පොතුත් නැති ගෙඩියකි බොලන්නේ, තෝරාපන් යාළු නුවණින් බලන්නේ. පිළිතුර දෙල් ගෙඩිය. ප්‍රශ්නාංක 714. එරන් කුඩේ පිට ඉන්නී තියාගෙන, උනා නිල් වරල පිටදිග හලාගෙන, කිරි ඇති දෙතන සලු හතකින් වසාගෙන, තෝරාපන් යාළු නුවණින් බලාගෙන. පිළිතුර බඩ ඉරිඟු කරල. ප්‍රශ්නාංක 715. හිසේ මල් පිපී දරුවන් බඩ වෙනවා, බඩේ සිටිද්දිත් දරුවන් කිරි බොනවා, උකුලේ සිටිද්දිත් දැලි රැවුලත් එනවා, මිතුන් පදේ තෝරාගෙන බත් කනවා. පිළිතුර බඩ ඉරිඟු කරල. ප්‍රශ්නාංක 716. වැල් වැල් දිග ඇති, මල් මල් රුව ඇති, රාජ වංශය ඇති, කෑවොත් පණ නැති. පිළිතුර නියඟලා මල. ප්‍රශ්නාංක 717. පැණි රසයි සොයන්නේ, උණු දියයි නාන්නේ, ඔළුවෙනුයි නටන්නේ, කවුද මේ කියන්නේ. පිළිතුර හැන්ද. ප්‍රශ්නාංක 718. හොරෙන් අරන් යන්නට බෑ සුවඳ හමයි, හොද්දට මුසු නොවු කල රසගුණ අඩු වෙයි, ඖෂධයකි නැටි කම්පෙති සිදුරු අසයි, පඳුරක් නොවෙයි ගසකට තේරුවොත් අගෙයි. පිළිතුර කරපිංචා. ප්‍රශ්නාංක 719. දාර දෙකයි එක නම මුල් කර තැනුවා, පාර 30ක් ගැසුවත් බියකුත් නැතුවා, කොන් සතරයි කණු සතරයි ගෙට ඇතිවා, තෝරාපන් යාළු මම මගදී දුටුවා. පිළිතුර ඉබ්බා. ප්‍රශ්නාංක 720. කුණුහරුපයක් නෙවෙයි, අල්ලයි පොල්ල තනි අතකින් නමාගෙන, හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන, හොල්ලන විටදි යයි දියරය ගලාගෙන, වැඩ නිම වෙයි තොප්පියකුත් දමාගෙන. පිළිතුර පෑන. 72 වෙනි කොටස අවසానයි. රාමැද්ද මුල තාලන්නේ, අපි දෙමළනි කැඳවන්නේ, අකුරු තුනකි නමලන්නේ, කැත ගමනකි ඌ යන්නේ. ඔබ මේකේ උත්තරේ දන්නවා නම් ලයික් කරන්න, කොමන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කොටසෙන් අපි හම්බ වෙමු. ඔබට සුබ දවසක්.